පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් ටෙලිසෝන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ආවා මේ කතාවේ සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. ඔයා දන්නවනේ මේ වෙද්දි කෙවින්ගේ ඔෆිස් එකට තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා. දැන් නිම්නාවිත් ඔෆිස් එකෙන් අයින් වෙලා. ඉතින් මේ ඔෆිස් එක ගොඩ ගන්න සම්පූර්ණ වගකීම බාර දෙන්නේ කෙවින්ට. ඒ වගේම තමයි දැන් අලුතෙන්ම මේ බිස්නස් එකට අත ගහන්න ඉන්න කෙනා තමයි දිනේෂ්. දිනේෂ් කියන තීරණයක් ගන්න කෙවින් දවස් 2යි නිල්ලුවේ. ඉතින් ඔන්න මේ දවස් 2 ඇතුළත සිද්ධ වෙන දෙයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාට මම අරගෙන ආවේ. ඇත්තටම කෙවින් දිනේෂ් ගැන හොයන්න කලින් කෙවින්ට කෝල් එකක් එනවා. ඒ කෝල් එක එන්නේ මෙවන්ගෙන්. කෝල් එක අරගෙන මෙවන් කියන දේ තමයි මම අද ඔයාට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. මෙවන් කෙවින්ට දෝරි වෙලා නුරන්ලත් එක්ක එකතුනේ කුමක් හෝ ප්‍රශ්නයකටදීනේ. ඒ කියන්නේ මෙවන්ගේ හිතේ මේ වෙද්දි තමන් කරපු දේ ගැන ලොකු පස්තවීමක් තමයි තියෙන්නේ. මෙවන්ට ඕන වෙනවා කොහොම හරි මේ දේවල් නිවැරදි කරන්න. ඒ වගේම තමයි නැවතත් තමන්ගේ යාළුවෝ ගාවට යන්න. හැබැයි ඉතින් තමන්ගේ යාළුවෝ ගාවට යන්න මෙවන්ට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කෙවින් හිතනවනේ මෙවන් ඇයි මේ වගේ දෙයක් කරේ කියලා. ඔන්න පසුබිමත් එක්ක තමයි මෙවන් අවසානයේදී මේ හැම දෙයක්ම තීරණය කරන්නේ. මෙවන් තීරණය කරනවා කෙවින්ට කෝල් එකක් දීලා දිනේෂ් ගැන කියන්න. ඉතින් දිනේෂ් ගැන විස්තර ටික සම්පූර්ණයෙන්ම දැනගත්තාම කෙවින් දැනගන්නවා දිනේෂ් කියන්නේ කවුද කියලා. ඒ වගේම කවුද දිනේෂ් මෙතනට එවන්නේ කියලා. ඉතින් ඔන්න ඔය හේතුවත් එක්ක තමයි දිනේෂ් ඔෆිස් එකට ආවට පස්සේ කෙවින් දිනේෂ් එක රණ්ඩු කරගන්න පටන් ගන්නෙ. ඇත්තටම ඉතින් ලොකු ප්‍රශ්නයකින් කෙවින්න බේරගන්න මේ වෙලාවේ මෙවන්ට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙවන් කරපු වැරදි හැම දෙයක්ම ඉදිරියේදී ඇවිල්ලා කෙවින් එක කතා බහ කරાવી. අපි බලාගෙන ඉමු කතාවේ ඉස්සරහට සිද්ධ වෙන්නේ මොනවද කියලා. ඔයාට පුළුවන් මේ ගැන මට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම තමයි ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.